ආයුබෝවන් මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. channel එකත් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අද මම ඔයාලට ගෙනාවා දකුණේ රහට හරි ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස කෑමක් වෙන හැලප හදාගන්න විදිහ. ඉතින් වැඩි කතා නැතිව හරිම රසට මේ හැලප එක හදාගත්තේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා සීනි මේස හැඳි 3ක් පෑන් එකට එකතු කර ගන්නවා. දැන් එකතු කරගත්ත සීනි මේස හැඳි 3 මද ගින්දරේ කැරමල් කර ගන්නවා. කැරමල් එක ටිකක් පාට වෙනකන් මද ගින්දරේ ටික වෙලාවක් මේ විදියට ලිපේ තියා ගන්නවා. මේ කලර් එකට කැරමල් එක හදාගත්තට පස්සේ මේකට මම උණු වතුර මේස හැඳි 3ක් එකතු කර ගන්නවා. කැරමල් එකට උණු වතුර ටිකක් එකතු කරගනිද්දී මේ විදියට ටිකක් ඝන වෙන්න පුළුවන්. හැබැයි ටික වෙලාවක් ලිපේ තියා ගන්නකොට ඒ ටිකක් දිය වෙලා යනවා. ඊට පස්සේ මේ වෙලාවේදී මම මේකට සීනි ග්‍රෑම් 100ක් එකතු කර ගන්නවා. සීනි ග්‍රෑම් 100 එකතු කරගත්තට පස්සෙත් මම මේ විදියට උණු වතුර මේස හැඳි 3ක් එකතු කරලා මද ගින්දරේ මේ විදියට ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ හදාගත්ත පැණි එකට ගාගත්ත පොල් බෑයක ප්‍රමාණයක් මම එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ විදිහට පැණි එකත් එක්ක පොල් ටික හොඳින් මික්ස් කර ගන්නවා. මේ වෙලාවේදී පැණි පොල් එකේ තියෙන තෙත ගතිය ටිකක් අඩු වෙනකන් මද ගින්දරේ ලිපේ තියා ගන්නවා. පැණි පොල් එකේ රසය වැඩි කරගන්න මෙතනදී මම වැනිලා ටිකකුත් එකතු කරගත්තා. ඔයාලට කැමති නම් මේකට එනසල් ටිකක් උඩු කරලා උනත් දාගන්න පුළුවන්. මේ වෙලාවේදී ලිප ඔෆ් කරගන්න පුළුවන්. පැණි පොල් එක හදාගෙන ඉවරයි. ඉතින් පැණි පොල් එක ටිකක් නිවෙන්න තියලා අපි ඊට පස්සේ හැලප වලට අවශ්‍ය මිශ්‍රණය හදා ගන්න ඕන. මද රස්නේ උණු වතුර අඩු කෝප්පයකින් 3 කාලක් මේ විදියට අරගෙන ඒකට මම සීනි වලින් මේස හැඳි 2ක් එකතු කර ගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳි කාලකුත් එකතු කරලා මේ ටික හොඳින් දිය කර ගන්නවා. මේ විදියට බෝල් එකකට මම කුරක්කන් පිටි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඒකට අපි කලින් දිය කරලා හදාගත්ත මද රස්නේ උණු වතුර ටික මේ විදියට එකතු කරලා කවලම් කර ගන්නවා. ඊට පස්සේ වතුර ටිකෙන් ටික එකතු කරගෙන මේ විදියට මිශ්‍රණය අනා ගන්නවා. කුරක්කන් පිටි මිශ්‍රණය මේ ආකාරයට ටිකක් දියාරුවට ඒ වගේම අතේ නොඇලෙන පදමට හදා ගන්න ඕන. මිශ්‍රණයෙන් ටිකක් අරගෙන මේ විදියට බෝලයක් උනත් හදා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි හරි පදම. හැලප හදාගන්න අවශ්‍ය කැඳ කොලයක් අරගෙන ඒකේ මුලින්ම තෙල් ටිකක් මේ විදියට ගා ගන්නවා.
ඊට පස්සේ අපි හදාගත්ත කුරක්කන් පිටි මිශ්‍රණයෙන් කුරක්කන් පිටි බෝලයක් මේ විදියට තියලා ඒක මේ විදියට හොඳින් තුනී කරගන්නවා. ගොඩක් තුනී කරගන්න තරමට තමයි අපට හැලප එක ඉක්මනට තඹ ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මැද අමු ගතියක් හිටින්නෙත් නැහැ. මේ විදියට හොඳින් තුනී කරගත්තට පස්සේ අපි හදාගත්ත පැණි පොල් එකෙන් මේ සැහැන්දක ප්‍රමාණයක් අරගෙන මේ විදියට එක පැත්තකට දාගන්නවා. ඊට පස්සේ මේ විදියට අතින් හොඳට තුනී කරගන්න පුළුවන්. පැණි පොල් ටික දාගත්තට පස්සේ මේ විදියට නමා ගන්න පුළුවන්. ඒ ආකාරයටම ඉතිරි හැලප ටිකත් හදා ගන්න පුළුවන්. ඒ විදියට හදාගත්තට පස්සේ ස්ටීමර් එකේ මේ විදියට තඹ ගන්න පුළුවන්. විනාඩි 45ක් විතර ස්ටීමර් එකේ හැලප ටික තඹ ගත්තට පස්සේ තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මේ විදියට මම හදාගත්ත හැලප ටික. ඉක්මනටම අපිට මේක හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. හැලප කියන්නේ ලොකු පොඩි හැමෝම කැමති හරිම රසවත් කෑමක්. ඉතින් මේක හරි ලේසියෙන් ගෙදරදී හදා ගන්න පුළුවන්. හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණ ටිකකින් මේ විදියට ඔයත් හැලප හදලා බලන්න. හරිම රසයි. ඉතින් මේ වගේ හරිම රසවත් සහ ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑම රෙසිපි තව තවත් නරඹන්න කැමති නම් channel එකත් subscribe කරලා පහළ තියෙන bell icon එකත් click කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.